අයිබෝන් හැමෝටම අදත් ප්‍රසාද් හෝම් ටියුන් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තම්බ්නෙල් එක දැක්ක ගමන් ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් වෙන්න පුළුවන්. අලුතින් මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් මේ සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනෙක්, මේ රැකියාව කරන කෙනෙක් වෙන්න පුළුවන්, සහ දැනුම එකතු කරගන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අද හොඳ වීඩියෝ ටිකක් අරගෙන එනවා ඉදිරියට ප්‍රසාද් හෝම් ටියුන් එකෙන්. මොකද මේ දේ කියලා දෙන්න ඕනි කියලා හිතුණා. ඉතින් සමහර තැන්වල ගොඩාක් අඩුපාඩු තියෙන වැඩ තියෙනවා. ඉතින් කස්ටමර්ස්ලා කතා කරනවා අපි මේ වගේ වැඩක් බාර දුන්නා, ඉතින් මෙහෙම ගැටලුවක් ආවා මෙහෙමයි කියලා ඉවරලා. ඉතින් මෙන්න මේ විදිහට පටන් ගන්න මේ වීඩියෝ සීරීස්. ඉතින් වීඩියෝ එක ගොඩක් කොටස් වශයෙන් මම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් ලොකු කාලයක් යන නිසා එක වීඩියෝ එකක් හදාගන්න. ඉතින් ගොඩක් දික්ුණොත් කාලේ ඒක බලන කෙනාටත් අපහසුයි, මටත් අපහසු වෙන නිසා. ඉතින් 90ට බෙන්ඩ් එකක් කපන්න පුරුදු වෙන්න සහ වෙනත් ඕනම බෙන්ඩ් එකක් කපන්න පුරුදු වෙන්න කලින් ඉතින් ලේසිම බෙන්ඩ් එක තමයි 90ට බෙන්ඩ් එක කපන එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම ඒකට අවශ්‍ය කරන බරු ටික අරගෙන තියෙනවා. මුළු මට්ටමක් ඕනේ. ඊට පස්සේ මෙතන අපි ප්ලේන් තහඩු කෑල්ලක් කරන් තියෙනවා. ඉතින් මේක හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගන්නත් තියෙනවා පිහිලි කඩවල. ඊට පස්සේ අපිට ස්ටිල් ටේප් එකක් කරන් තියෙනවා මෙෂර්මන්ට් ටික අරගන්න. ඉතින් අපි මොකද මේවා චූටි කෑලි වලින් වැඩ කරන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ස්ටිල් කටර් දෙකක්, කතුරු දෙකක්. ඉතින් මේකේ ඔයාලට විශේෂත්වයක් පේනවා ඇති. ඉතින් මේ කතුරු දෙක අනිවාර්යෙන්ම ඕනේ. මොකද මේකට අපි කියන්නේ ලෙෆ්ට් හෑන්ඩ් එක. ලෙෆ්ට් හෑන්ඩ් එකේ මේ කතුරේ ඔයගලන්ට වෙනසක් පේන්න ඇති. ඒ තමයි ඒ වගේම තමයි මේ රයිට් හෑන්ඩ් එක. රයිට් හෑන්ඩ් කටර් එකේ වෙනසක් තියෙනවා. මේකෙත් අර ඇන්ගල් කතුරක් තියෙනවා, කටර් එකක් තියෙනවා. මේ වගේ මේක කෙලින් කපන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට මේකේ පේනවා ඇති මේ දැති දෙක දෙපැත්තට තියෙන, මේකේ දැති දෙක අනිත් පැත්තට තියෙන. එතකොට මේක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට හොයාගන්න පුළුවන්. සහ මේකට අපිට අවශ්‍ය වෙනවා පැන්සලක්. මම මෙතන පැන්සල පාවිච්චි කරන්නේ විශේෂයෙන් පොඩි තහඩු කෑල්ලක් පාවිච්චි කරනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති නිසා. ඉතින් මෙතන තව එක අයිටම් එකක් අඩුයි. ඒ තමයි 90ට බෙන්ඩ් එකක් හෝ වෙන බෙන්ඩ් එකක් හරි අඳ ගන්නවා නම් අපිට ඒකට හැඩ කෑල්ලක් ඕනේ. එහෙම නැත්නම් 90 හැඩේ කෑල්ල ඕනේ. පළවෙනි පාඩම හැටියට මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ හරියටම 90ට බෙන්ඩ් එකක් ඇඳගන්න අපි කොහොමද හැඩ කෑල්ල හදාගන්නේ කියලා. 90 කෑල්ල කියලා තමයි හැමෝම කියන්නේ, දන්නයි කියන්නේ. මොකද ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති මේ පිහිල්ලේ පැති දෙකක් තියෙනවා. පැහැදිලිවම පැති දෙකක් තියෙනවා මේකේ. එතකොට අපි ඉස්සරහට ගත්තොත් මේ පැත්තට ගත්තොත් මේකට කියන්නේ මූණත පැත්ත. ඊට පස්සේ මේ පැත්තට එන්නේ පතුල. එහෙම තමයි කිව්වහම ලේසි. ඔයගොල්ලන්ට දැන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේකේ මූණත පැත්තක් තියෙනවා, පතුලක් තියෙනවා. එතකොට අපි නිතරම බෙන්ඩ් එකක් අඳිනකොට මේ පතුල පැත්තෙන් තමයි බෙන්ඩ් එක ඇඳ ගන්න ඕනේ. එතකොට මේ ඉන් බෙන්ඩ් එකක් හරි අවුට් බෙන්ඩ් එකක් හරි එහෙම කිව්වොත් එහෙම ඉස්සරහට මූණත පැත්තට ඉස්සරහට බෙන්ඩ් එක එනවා නම් ඒකට අපි කියනවා අවුට් බෙන්ඩ් එකක් කියලා. ඊට පස්සේ ඇතුල් පැත්තට යනවා නම් ඒකට කියනවා ඉන් බෙන්ඩ් එකක් කියලා. එතකොට මේ දෙක අඳ ගන්නකොට අපි විශේෂයෙන්ම මෙන්න මේ පතුල පැත්තෙන් තමයි අපි හැඩේ අඳින්නේ. අනිත් පැත්ත මූණත පැත්ත කෙලින් එන්න ඕනේ. එතකොට දැන් අපිට මෙතන ගැටලුවක් වෙනවා. ඕනම බෙන්ඩ් එකක් අඳ ගන්න ගියපුවාම මේ පිහිල්ලක් ගත්තාම එහෙම නැත්නම් බාත් ෆ්ලෑෂන් එකක් වගේ ගත්තාම මේකේ ඔයගොල්ලන්ට දැන් පේනවාද මෙන්න මෙහෙම පතුල පැත්තෙන් හැඩේ ඇඳුනොත් තමයි වන්නේ මේ විදිහට මේ බෙන්ඩ් එක ඉස්සරහට හරි පිටිපස්සට හරි නැමෙන්නේ. එහෙම නැත්නම් අපි මූණත පැත්තෙන් හැඩයක් ඇඳුනොත් ඒක බෙන්ඩ් එක ඉස්සෙනවා පාත් වෙනවා. එහෙම තමයි එන්නේ. මේක ගත්තොත් ඉස්සරහට පස්සට ඔන්න ඔය විදිහට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මුළු මට්ටම තියාගත්තාම 90ට කොහොමද? එතකොට අනිත් පැත්තේ එන පිහිල්ලෙත් ඔය විදිහටම පැත්ත මාරු කරලා ඇඳහම 90 බෙන්ඩ් එකක් හැදෙනවා. ඉතින් අපිට මෙතන එන ලොකු ගැටලුව මේ පතුල ලොකු පතුල ඇඳ ගන්න පුළුවන්. නමුත් මේ චූටි පැත්තට ඇඳ ගන්න විදිහක් නැහැ. මෙන්න මේ විදිහට පොඩි පැත්තට ඇඳ ගන්න විදිහක් නැහැ. මොකද මුළු මට්ටම තියලා අපිට ඒක අඳින්න බෑ. ඒ නිසා විශේෂයෙන් අපි ඉස්සරෝම කරගන්න ඕනි මේ පැත්ත චූටි පැත්ත ඇඳ ගන්න. මෙන්න මේකට අපි පොඩි 90 කෑල්ලක් හදා ගන්න ඕනි. පුංචි 90 කෑල්ලක් හදා ගන්න ඕනි. ඒ 90 කෑල්ල හදා ගන්න එක තමයි අද පළවෙනි පාඩමේ හැටියට පැහැදිලිව කියලා දෙන්නේ. එතකොට මේ තියෙන පුංචි මං අරන් තියෙන ඔයගොල්ලන්ට පේන ඇති ප්ලේන් තහඩු කෑල්ල. මේක නම් සාමාන්‍යයෙන් පිහිලි කඩවල වල අඟල් 4 පටි විදිහට පටි රෝල් විදිහට ගන්න තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ වඩිම්බෝකින් වගේ හරියට ඇඳලා කරලා කපලා කරලා ගන්න ඕනේ. ඉතින් මේක විශේෂයෙන් මතක තියාගන්න. මේකේ අපිට තුන් පැත්තයි පාවිච්චි වෙන්නේ. එතකොට තුන් පැත්ත පාවිච්චි වෙන නිසා
මේකේ අපි බලමු ඊළඟට තුන් පැත්ත පාවිච්චි වෙන නිසා මේ ප්ලේන් තහඩු කෑල්ල කපා ගද්දි හරියටම ඇද යන්නේ නැති වෙන්න කපා ගන්න ඕනේ. මේ මොකද ඇද ගියොත් එහෙම අපි අඳින බෙන්ඩ් එක සාමාන්‍ය වෙනස් වෙනවා මෙතන. ඊට පස්සේ මේකේ ඔයගොල්ලන්ට පේනදි මම මේක මේ වඩිම්බුවකින් කපලා ගත්තේ කොලර් එක දිගරලා. නමුත් ඒ කපන කට් එක හරියට නීට් එකට මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මොකද මේකේ අපි හැඩ කෑල්ල ඇඳලා ගත්තාම අපි මූණ අත පැත්තේනුයි පතුලෙනුයි අඳින නිසා පොඩ්ඩක් හරි වෙනස් වෙලා තිබ්බොත් එතකොට අපි අඳින බෙන්ඩ් එක අපිට අවශ්‍ය විදිහට එන්නේ නැහැ. ඒක ගොඩක් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට මේ කෑල්ල අරගෙන ඊට පස්සේ මේකේ ඉදිරියට තව පිහිල්ල බෙන්ඩ් එක කපන හැටි, ඊළඟට ෆ්ලෑෂින් බෙන්ඩ් එකක් කපන හැටි, ඩවුන් පයිප් එකක් හරියට ගහ ගන්න හැටි, ඒ ටිකත් මම ඔයගොල්ලන්ට වීඩියෝ ක්ලිප් හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ අපි ඊළඟට බලන්න ඕනි මේ 90ට කෑල්ල හදාගන්න එකේ මේ ප්ලේන් ෂීට් කෑල්ල අරගෙන ඉවරලා මුළු මට්ටම තියලා තමයි මේකෙන් ඇඳගන්නේ. එතකොට මුළු මට්ටම තියලා ඇඳගන්නේ. ඊට පස්සේ අපිට ඒක කපා ගන්න කතුරක් අවශ්‍ය වෙනවා. මේ දෙකෙන් එකක් ඕනේ. කතුරකින් කපා ගන්න පුළුවන්. Tamanට හුරු පැත්තට ගන්න හුරු කතුරක් අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙතනින් අපි සාමාන්‍ය ඔයගලන්ට පේනවා ඇති මේ පල්ලෙහා තැන ඉඳලා මෙතන මැෂින් කට් එක තියෙන. මෙතන ඉඳන් සාමාන්‍ය අඟල් දෙකක් විතර අඟල් දෙකමාරක් දෙකක් විතර උඩින් තමයි අපි මුළු මට්ටම තියලා හැඩේ ඇඳ ගන්න ඕනේ. මොකද එහෙම කරන්න හේතුව අපි පල්ලෙහාටම කරලා ඇඳගත්තොත් මේ අපිට බැලන්ස් එකට තහඩු කෑල්ල තියාගන්න බැරි වෙනවා. මම මාක්කයක් දාලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මෙන්න මේ දුරින් වගේ මෙන්න මේ ගානින් විතර වගේ පොඩි අඟල් දෙකක විතර උඩකින් තියලා තමයි අපි ඊට පස්සේ 90 කෑල්ල ඇඳ ගන්න ඕනේ. එතකොට මේ ඇඳ ගන්නකොටත් ඔයාලා බලන්න විශේෂයෙන්ම මෙන්න මේ විදිහට මුළු මට්ටමේ මේ මූණත තියෙනවා. එතකොට මේ තියෙන 90ට කියලා කිව්වට අපිට මෙතන 45 හැඩයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ 45 හැඩය තියෙන්නේ. එතකොට 45 දෙකක් එකතු වෙච්චාම තමයි 90 හැදෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ මුළු මට්ටම හරියට සීට් කරගන්න ඕනි. ඒ තිබ්බ මූණත පැත්තට මෙන්න මෙහෙම ප්ලේන් ෂීට් කරලා හරියට හිර වෙන්න තියාගන්න ඕනි. හිර වෙන්න තියාගෙන ඉවර වෙලා එතකොට අපිට මේ මුළු මට්ටමේ උඩ පැත්තෙන් හරි මේ පේන යටි පැත්තෙන් හරි කැමැති පැත්තකින් අපිට ඉර ඇඳ ගන්න පුළුවන්. එතකොට දැන් ඔයගොල්ලන්ට පේන ඇති 90 කැල්ල ඔන්න හැදුනා. එතකොට ඊළඟට තියෙන අපිට මෙන්න මේ විදිහට මේක ඇඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා කතුරෙන් කපලා ඒ කපන කොටත් විශේෂයෙන් මතක තියාගන්න චුට්ටක්වත් සාමාන්‍ය ඇද වෙන්නේ නැති වෙන එක. ඉර දිගේම හොඳට බැලන්ස් එකේ කපා ගන්න ඕනේ. දැන් මෙතන ඔයගොල්ලන්ට මේ පැහැදිලිව පේන්නේ හරියටම ප්ලේන් ෂීට් එකේ ඒ කපපු පැත්ත මුළු මට්ටමේ තියෙන මූණට හරියටම සෙට් වෙලා තියෙනවා. ඒතකොට දැන් මෙතන ඇදේට කැපිලා තිබ්බොත් එහෙම ඒත් අපි ගන්න 45 හැඩේ වෙනස් වෙනවා. එහෙම වෙන්නේ නැති වෙන තමයි මම කිව්වේ අර හරියටම කපා ගන්න ඕන කියලා. ඉතින් මෙන්න තියෙනවා අපි ඇඳගත්තා. ඇඳගෙන ඉවර වෙලා මේක අපිට කපා ගන්න තමයි දැන් තියෙන්නේ. මේක හරියටම කපා ගත්තාම බලන්න පැහැදිලිව පේනවා 90 කෑල්ල කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි කපා ගත්තා. එතකොට මේ කතුරු ගන්නකොට ගොඩක් ලාභයට කතුරු තියෙනවා කඩවල. ඉතින් ඒක ගන්න එපා. ටිකක් මිලින් වැඩි සාමාන්‍ය හොඳ කතුරු තියෙනවා. 2500ක් 3000ක් වගේ වෙනවා. ඉතින් ඒ වගේ කතුරක් ගත්තොත් ඒක කට් එක ෆිනිෂ් හොඳට ෆිනිෂ් වෙනවා කට් එක. මොකද දැති එහා මෙහා යන්නේ නැති නිසා. බලන්න දැන් පේනවා ඇති පැහැදිලිවම අපි කොහොමද 90 කෑල්ල හදාගත්තේ කියලා. ඉතින් අනිත් බෙන්ඩ් කපනකොටත් ওই විදිහටම තමයි හැඩ කෑල්ල හදාගන්නේ. ඒකේ වෙනම විදිහක් තියෙනවා. මම පරණ වීඩියෝ එකක් දාලා තියෙනවා. නමුත් ඒක ටිකක් පැහැදිලි මදි. මොකද අවුරුදු සෑහෙන කාලයකට කලින් දාපු එකක් නිසා. ඉතින් ඒක හරියටම මේ 90ට නැති බෙන්ඩ් එකක් ගන්න කොහොමද කියලාත් මම ඉදිරියේදී හොඳට පැහැදිලි කරලා කියලා දෙන්නම් ඉගෙන ගන්න පුළුවන් විදිහට. ඉතින් ඔන්න අපි 90 කෑල්ල හදාගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පේන්නේ නැති කිසිම ඇදයක් නැහැ. මේකේ හතර පැත්තම නීට්. ඒ කියන්නේ මැෂින් කට් වගේ නීට් වෙන්න ඕනේ. එතකොට ඇද තියෙන්න බෑ. එතකොට ඔයාලට මේකට මැදින් 90 කියලා ගහලා තියාගන්න පුළුවන්. ඉතින් මේකේ 90 කියවට 45 තමයි ඇඳෙන්නේ. 90 නෙමෙයි 45 ඇඳෙන්නේ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ඕනම බෙන්ඩ් එක පතුල පැත්ත හැර වෙනකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන් පොඩි හැඩ කෑල්ලක් ඇඳ ගන්න ඕනේ සහ මූණත පැත්ත කෙලින් ඇඳ ගන්නත් ඒකම පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් විශේෂයෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පිහිල්ල කොහොමද ඇඳගන්නේ කියලා. ඊට පස්සේ ඇඳ ගන්න කලිනුත් ඉතින් ඒකේ පිහිල්ලෙත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒකත් කියලා දෙනවා. සම්පූර්ණ මේක පාඩම් මාලාවක් විදිහට තමයි මම ඉදිරියට ගෙනියන්නේ. නැත්තම් බෙන්ඩ් එක ඇඳලා නිකන් ඔහෙ මට පෙන්නන්න තිබ්බා. ඉතින් ඉගෙන ගන්න අමාරු නිසා මේක සම්පූර්ණ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදට
ප්‍රසාද් හෝම් ටියුනර් එකෙන් 90ට බෙන්ඩ් එකක් අපමු පළවෙනි පාඩම් මාලාවේ පළවෙනි පාඩම 90 කෑල්ල හදාගන්න හැටි කියලා දුන්නා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු බෙන්ඩ් එක කොහොමද ඇඳගන්නේ සහ පිහිල්ලක දැනගන්න ඕනි විස්තර මොනවද කියලා ඉවරලා. ඉතින් ඒ වීඩියෝ එකෙන් හම් වෙනකන් හැමෝටම ආරාධනා කරනවා ප්‍රසාද් හෝම් ටියුනර් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියටත් හැමෝගෙම හීන ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම ජය වේවා. තවත් ලස්සන පාඩමකින් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.